සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා SLSI YouTube channel එකට. ඉතින් මම අද වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ PC එකෙන් වීඩියෝ සිලෙක්ට් කරන්න කැමති ඔයාලම තමයි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේක ඇවිල්ලා CapCut PC version එක. ඉතින් ගොඩක් අය දන්නේ CapCut mobile version එක විතරයි. ඉතින් මේකේ mobile version එකට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම අද වීඩියෝෙන් කියලා දෙනවා කොහොමද මේක download කරගන්න සහ සරලව edit එකක් කරගන්න හැටි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම SLSI YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඒකට ඔයාලට එනවා. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේ විදිහට ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් හරි Google Chrome එක හරි මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන මෙතනින් සර්ච් කරගන්න ඕනේ CapCut for PC කියලා. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තාන් පස්සේ මේ විදිහට පළවෙනියට මෙන්න ලින්ක් එකෙන් තමයි යන්න ඕනේ. ඉතින් මේ විදිහට ලින්ක් එක ඕපන් කරගත්තාන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ මෙන්න මේ අයිටම් එකට එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. හරි මේ ක්ලික් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක setup file එක download වෙනවා. ඉතින් download වුණාන් පස්සේ මෙන්න මෙතනින් එකපාරක් මේ විදිහට ක්ලික් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් මේක download වෙලා තියෙනවා. ඉතින් මේක උඩ ඩබල් ක්ලික් කරගන්න ඕන එක සැරයක්. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක නිකම්ම install වෙනවා. ඉතින් මේක install වෙන්න පොඩි වෙලාවක් යනවා. ඉතින් මේක install වුණාන් පස්සේ අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරන්නේ කියලා. හරි දැන් මේක install කරලා ඉවරුණාන් පස්සේ මෙන්න මේ විදිහට message එකක් එනවා. අපි ඒක confirm කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ message ටිකක් එනවා. අපි ඒකට agree දෙන්න ඕනේ. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි CapCut open කරගත්තාන් පස්සේ interface එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට AI video හදන්න පුළුවන්, AI image හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති විදිහේ effect එකක් use කරලා ඔයාලට කැමති විදිහට video එකක් edit කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ ඔයාලට වීඩියෝ එකක් එඩිට් කරන්න ඕන නම් මුලින්ම මෙතනින් create project කියන item එක උඩ එකපාරක් click කරගන්න ඕනේ. හරි ඉතින් click කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට ආපහු back වෙනවා. back කළා මේක ආපහු open වෙනවා. ඉතින් create project කියන එක උඩ එකපාරක් click කරාන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට edit කරන්න අවශ්‍ය video clip මෙන්න මෙතන තියෙන import කියන එකෙන් add කරගත්ත හැකියි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒක උඩ එකපාරක් ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට මගේ වීඩියෝ තියෙන ෆයිල් එක ඕපන් වුණා. ඉතින් මම මෙතනින් වීඩියෝ ක්ලිප් දෙකකුයි ඔඩියෝ ක්ලිප් එකකුයි මෙන්න මේ විදිහට මෙතෙන්ට ඇඩ් කරගන්නවා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතනින් වීඩියෝ ක්ලිප් දෙකයි ඔඩියෝ ක්ලිප් එකයි ඇඩ් කරගත්තා. ඉතින් මම පළවෙනියටම වීඩියෝ ක්ලිප් එකක් අරන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. හරි ඔයගොල්ලෝ දැක්ක ඇති මම වීඩියෝ ක්ලිප් එකක් අරන් මෙන්න මේ විදිහට දාගත්තා. මම ඔයගොල්ලන්ට ඒක මේ විදිහට ප්ලේ කරලා පෙන්නන්නම්. හරි දැන් ඕනනම් මෙන්න මේ වීඩියෝ දෙක අතරට ට්‍රාන්සිෂන් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ට්‍රාන්සිෂන් කියලා තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ට්‍රාන්සිෂන් ගොඩක් තියෙනවා. ඉතින් මම මෙතනින් මේ විදිහට එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ විදිහට අදන් අවිලා මෙන්න මෙතෙන්ට හරියටම මැදින් මේ විදිහට තියන්න තමයි තියෙන්නේ. හරි මම දැන් ඔයගොල්ලන්ට මේක වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම්. හරි ඔයගොල්ලෝ මේ විදිහට දැක්ක ඇති ට්‍රාන්සිෂන් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වුණා. මම ආයෙත් පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ ක්ලිප් එකකට ට්‍රාන්ස්ලේෂන් එකක් ඇඩ් කරගන්නේ. ඉතින් දැන් මම කියන්න යන්නේ මේකට කොහොමද ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒකට මෙහා පැත්තේ මේ විදිහට ඉෆෙක්ට් කියලා අයිටම් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලොන්ට කැමති ඉෆෙක්ට් එකක් සිලෙක්ට් කරගෙන මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ඉෆෙක්ට් වලට උඩින් තියෙන දම් පාට ලාංඡනයක් හරි මොකක් හරි ඒ විදිහේ එකක් තියෙනවා නම් ඒ ඉෆෙක්ට් ඔයගොල්ලෝ තෝරගන්න එපා. මොකද ඒවා තියෙන්නේ CapCut Pro එකට විතරයි. ඒ කියන්නේ CapCut එකෙන් සල්ලි ගෙවලා ගන්නවා නම් ඔයගොල්ලන්ට ඒ වගේ ඉෆෙක්ට් ගන්න පුළුවන්. ඉතින් නැත්තම් මෙන්න මේ වගේ normal ඉෆෙක්ට් එකක් ඔයගොල්ලන්ට අරන් හරි මම දැන් ඔයගොල්ලන්ට ඒක ප්ලේ කරලා පෙන්නන්නම්. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා. ඒ වගේම මෙතන ඉෆෙක්ට් එකකුත් දැන් තියෙනවා. හරි දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද මෙන්න මේ සයිස් එක. ඒ කියන්නේ අපි YouTube වීඩියෝ එකක්ද හදන්නේ එහෙම නැත්නම් TikTok වීඩියෝ එකක්ද Facebook වීඩියෝ එකක්ද කියලා. ඉතින් ඒකට මෙන්න කරන්න තියෙන්නේ මේ මෙතනින් තියෙනවා මෙන්න මේ item එක. මේ item එක උඩ එකපාරක් ක්ලික් කරලා
මේ 16.9 කියන්නේ YouTube size එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක ඒ විදිහට තියෙනවා. ඉතින් එතකොට මේක ඇවිල්ලා TikTok size එක. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් කැමති size එකක් දාගෙන ඔයගොල්ලන්ගේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මම මෙතන යටින් දාලා තියෙන ඔඩියෝ එක මේ වීඩියෝ වල වඩා ගොඩක් දිගට තියෙනවා. ඉතින් අපි හිතමුකෝ අපිට මේකේ අනවශ්‍ය කරලා ඩිලීට් කරගන්න ඕනේ කියලා. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔඩියෝ එක මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනේ මේ විදිහට. සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ප්ලිට් කියන අයිටම් එක. ඉතින් මේක උඩ මේ විදිහට එකපාරක් ක්ලික් කරගෙන අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඩිලීට් කියන එක දෙන්න. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ මේ වීඩියෝ එකේ ගානටම ඔඩියෝ එකත් ඒ විදිහටම තියෙනවා. හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේකට ස්ටිකරයක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ස්ටිකර් කියලා ඔප්ෂන් එකක්. ඒකට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට කැමති ස්ටිකර් එකක් මේ විදිහට සිලෙක්ට් කරලා ඇඩ් කරගත්ත හැකි. ඉතින් මම මෙන්න මේ විදිහට එක ස්ටිකර් එකක් මේකට ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අදන් ඇවිල්ලා මෙන්න මෙතනින් තියන්න විතරයි තියෙන්නේ. හරි දැන් මම ඔයගොල්ලන්ට ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ස්ටිකර් එක මේ විදිහට අපි දාපු තැනටම වැටලා තියෙනවා. ඉතින් ඕනනම් ඔයගොල්ලන්ට මේ ස්ටිකර් එකට ඇනිමේෂන් එකක් උනත් දාගත්ත හැකි. ඒකට මේ ස්ටිකර් උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා ඇනිමේෂන් කියලා ඔප්ෂන් එකක්. එතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට කැමති විදිහට ඇනිමේෂන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මෙන්න මේ ඇනිමේෂන් එක මේ විදිහට තෝරගන්නවා. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි දාපු ඇනිමේෂන් එකක් දැන් මෙතෙන්ට වැටිලා තියෙනවා. හරි දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් අපි මේ වීඩියෝ ක්ලිප් එකේ අපට අවශ්‍ය නැති කොටසක් කොහොමද අයින් කරගන්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ මැද කොටස අවශ්‍ය නැහැ කියලා. ඒකට මෙන්න මේ ටයිම් ලයින් එක මෙන්න මෙතෙන්ට ගේන්න ඕනේ. ගෙනල්ලා මෙන්න මෙතන ස්ප්ලිට් කියන අයිටම් එකට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ඔයගොල්ලෝ ටයිම් ලයින් එක අරන් යන්න ඕනේ. ඒ අවශ්‍ය නැති කොටස ඉවර වෙන තැන ගාවට. ඊට පස්සේ ආයෙත් මෙන්න මෙතන එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මැද ඔයගොල්ලන්ට අවශ්‍ය නැති කෑල්ල මේ විදිහට සිලෙක්ට් කරගත්ත හැකි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඩිලීට් කරලා දාන්න තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ විදිහට අවශ්‍ය නැති කෑල්ල ඩිලීට් වෙලා ගියා. හරි ඉතින් ওই විදිහට තමයි CapCut PC version එකේ මට ඔයගොල්ලන්ට වැඩ කරන දේ කියලා දෙන්න තියෙන්නේ. අපි දැන් බලමු මේ හදාගත්ත වීඩියෝ කොහොමද එක්ස්පෝර්ට් කරන්න කියලා. ඉතින් මෙන්න මෙතන උඩම තියෙන එක්ස්පෝර්ට් කියලා අයිටම් එකක්. එන්න එතනින් එකපාරක් ක්ලික් කරලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන එක්ස්පෝර්ට් වෙන්න ඕන තැන මෙන්න මේ ෆෝල්ඩර් එකට එකපාරක් ක්ලික් කරලා දෙන්න ඕනේ. හරි ඉතින් මම මෙතන මගේ වීඩියෝස් කියන එක උඩ එකවරක් ක්ලික් කරලා මෙතන සිලෙක්ට් ෆෝල්ඩර් දෙනවා. හරි දැන් අපිට මෙතන එක්ස්පෝර්ට් කියන එක උඩ මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා දැන් මේක මේ විදිහට එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් ওই විදිහට තමයි CapCut PC version එක පාවිච්චි කරලා වීඩියෝ එකක් එඩිට් කරගන්න බේසික් ක්‍රමය. ඉතින් මේක මම ඊටම සරල ක්‍රමයකට තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේකෙන් තව ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වැඩකින් ආයෙ හම්බෙමු.